Hi guys. Hi guys. ada අපි ඇවිල්ලා ඉන්නේ හුලංගල. හුලංගල. ඉතින් හැමෝම දන්න තැන. හුලංගල view point එක බලන්න දැන් අපි යන ගමන් ඉන්නේ. ඊට වඩා කලින් දැක්ක එතනින් තමයි ටිකට් අරගෙන ගමන පටන් ගන්න තියෙන්නේ. මෙන්න ටිකට් 100යි. එක්කෙනෙකුට කැම්ප් කරනවා නම් 5000ක් යනවා. ඉතින් අර ටිකට් කවුන්ටර් එක ගාව වාහන දාලා යන්න වෙනවා. මොකද මේ කිලෝමීටර් දෙකමාර ගොඩක් අමාරුයි පාර කැඩලා තියෙන්නේ. මේ සමහර අය නම් හැබැයි යනවා. KDH එකකුත් ගියා කිව්වා. ඒ වුණාට පාර හොඳටම කැඩලා කිව්වා. අපි යන ගමන් පාර පෙන්නන්නම් පාරේ තත්ත්වය කොහොමද කියලා. පල්ලෙහින් තමයි කිව්වේ පාර කැඩලා කියලා. පාර කැඩලා කියලා. ඉතින් මේක මේ වැහි දවස්වල ඉතින් ගොඩක් කට්ටිය ට්‍රැවල් කරන්න නැති වුණාට පරිසරයේ ලස්සන බලන්න පුළුවන් හොඳම දවස් ටිකක් තමයි ආවොත් එහෙම. දැන්නමත් ඕම් පේන ඇති හඩපිටව අර මන්දාරම දාලා වටපිට ඉතින් හරි ලස්සනයි. මගේ විස්තර පෙන්නන්න. ඉතින් අපිට පොඩි මල්ලා ටිකක් හම්බුණා ක්‍රිකට් ගහනවා මෙතන. ඉතින් අපි ඒකත් බලාගෙන ඉඳලා අපි ගමන යන් ඉස්සරහට. ඉතින් සෙල්ලම් කර කර හිටපු මල්ලිලාට අපි සමුදීලා ඉතින් අපි දැන් ගමන ආයෙ පටන් ගත්තා. ඉතින් එහෙම දකින්නකොට ගොඩක් ආසයි. මොකද අපිටත් අපේ පොඩි කාලේ මතක් වෙනවා. ඉතින් ගම්වල ජීවිතේ ඔය වගේ තමයි. ඉතින් ලස්සනයි. ඒ වුණාට ඉතින් දුෂ්කර පැති ගණනාවක් තියෙනවා. ඒකේ ලස්සන වගේම කටුක පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් කොහොම වුණත් අපිත් බොලයක් දැන් සෙල්ලම් කරා. ඉතින් හරි ආසයි. ඉතින් බලන්නකො මේ වගේ වටපිටාවක මේ වගේ ලස්සන තැනක තමයි එයාලා සෙල්ලම් කරන්නේ. ඉතින් එයාලට සමුදීලා අපි උඩට යනවා. හැබැයි ඉතින් පාර කියනවා වගේම තමයි පාර සවුත්තුයි. සවුත්තුයි බයික් වලට නම් ෂේප් එකේ ගිය හැකි. ගිය හැකි. ඉතින් මේ වගේ ගමනක් යනකොට වාහන යන එකත් හොඳයි. ඉතින් ඒ වගේ ඊට වැඩිය පයින් යන එකත් ඒකත් වෙනම කතාවක්. මොකද ඉතින් මේ වගේ ලස්සන පරිසරයක වටේ බලාගෙන උඩට යන එකත් ඉතින් වෙනම මේකත් අර අපි කලින් ගියපු කොහෙද? වැවතන්න කැලෑබොක්ක ඒ වගේ පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ තනින් තනට පාරවල් පොඩ්ඩක් ෂේප් එකේ තියෙනවා. හැදිලා තියෙනවා. ඉතින් ඒ සුන්දර පරිසරයත් බලාගෙන අපි යන් හුලංගලට. දැන් කිලෝමීටර් කතාවද නෑ නෑ තව පොඩි දුරයි. පොඩි දුරයි අපි. අර ඈතින් පේන්නේ ඔයගොල්ලන්ට මීදුම දාලා අද ක්ලයිමේට් එක නම් ඔය තත්ත්වෙන් තමයි තියෙන්නේ. ඉතින් වැස්සත් කොහොමද තා පැය දෙකක් යනකොට වහිනවා. ඉන්නවා කියනවා. ඉතින් ඊට කලින් අපි ය아가න්න ඕනේ. එන්ට්‍රන්ස් එකේ ඉඳලා පොඩි දුරක් ඉස්සරහට යනකොට තමයි මේ ලස්සන දියපාර හම්බෙන්නේ. මේක පාර හරහා තමයි ක්‍රොස් වෙලා යන්නේ. ඉතින් මේ රස්තිගේ වැස්ස තියෙන හින්දා මේ දියපාරත් පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. ඉතින් පිරිසිදු වතුර පාරක් එන්නේ. ඉතින් මේ වගේ හැමතැනම මේ පාර දිගටම ගහලා තියෙනවා. කියන්නේ පරිසරය ආරක්ෂා කරන්න කියලා අපි හැමදාම යන හැමතැනම කියන වීඩියෝස් වල මේ දේ කියනවා. ඒ වගේම ඔයාලත් එනවා නම් ඇවිල්ලා පරිසරය ලස්සන විඳලා පරිසරය ආපහු ඒ විදිහටම තියලා යන්න. මේක අපි හැමෝටම අයිති දෙයක්. අපිට විතරක් නෙවෙයි ඉස්සරහ පරම්පරාවටත් අයිති දෙයක්. ඒ නිසා පරිසරය ඒ තිබ්බ විදිහටම තියලා යන්න ඔයගොල්ලන් වග බලාගත්තොත් අපි හැමෝටම මේවා ඉතුරු වෙලා තියෙයි හැමදාටම.
හරක් යාළුවෝ ටිකක් නිදහසේ ඉඳගෙන ඉන්නවා. බලන්නකො මෙතන වටපිටාවේ ලස්සන. මේ වලට පේනවද දන්නේ නැහැ. ඔය ගස්වල බඳේ නිකන් කැමිලි පාටට වගේ ලස්සනට බැඳිලා තියෙන. ඒක නිකන් ඈතට මාර ලස්සනට පේන්නේ. ඒක ගල්සේ ඔව් ගල් දිලිසෙන එක රත්තරන් පාට වගේ. හරි ලස්සනයි. ආන් ඒ පාර අර කන්ද සම්පූර්ණයෙන් වැහුණා. ඔව් තවත් යන්න තියෙන තව කිලෝමීටර් අපි එකමාරක් වගේ එන්න ඇද්දි. මෙන්න තවත් ලස්සන දිය පාරක් හම්බ වෙනවා. කට්ටිය තේදලු නෙලනවා. ඉතින් ඔයාලට පේන්නේ නැතුව ඇති හරියට. ඉතින් පුදුම නිදහසක් දැනෙන්නේ. අපිත් වැස්සේ හින්දා මේ දවස් ටිකේ වැඩි කොහෙත් ගියෙත් නැහැ. හිතලා ආයේ මොකද ඉතින් මේ දවස්වල වහින වැස්සත් එක්ක අමාරු හින්දා. ෂුවර් කරන්න බෑ කොයි වෙලේද කියලා පේනවනේ අහසේ හැටි. ඒ වුණාට ඉතින් පුදුම ලස්සනයි. අපි හිතුවට වැඩිය හුලංගලට යන පාර ලස්සනයි. තාම ඉතින් උඩ මීටත් වැඩිය ලස්සන නැති. ගිහලා බලමු. ඔන්න අපිට අර පල්ලෙහාට කිව්වේ KDH එක පට්ට කට්ටක් කාලා කැම්පින් කරලා යන්නේ යන ගම වාහන දෙක කාර් එකයි දෙකයි පට්ට කට්ටක් කාගෙන තමයි යන්නේ. එහෙනම් රෙකමන්ඩ් කරන්න අමාරුයි කියලා. ඔව් ඒකෙන්ද ඉතින් ඔයාලා හිතලා බලන්න. ඔව් හිතලා බලන්න කියන්නේ අපි නම් කියන්නේ එන්න එපා. අද ඉතින් මාර කට්ටක් කන්නේ යාලා. ඩ්‍රයිවර් විතරයි නැගලා යන්නේ නේ. අනිත් කට්ටිය ඔව් ගල් දානවායි තල්ලු කරනවායි. ඉතින් ඇත්තටම ඊට වැඩිය හොඳයි. පයින් යන එක ඊට වැඩිය ගොඩාක් සනීපයි. අවුලක් නැහැ එතන. සේෆ්ටි එකක් තියෙනවා. එතන දාලා පුළුවන් කැම්පින් කරා. දැන් තව පොඩි දුරක් තියෙන්නේ. අන්න ඇතින් පේනවා. යා. කඳු ටික ඔක්කොම වැහිලා යන්නේ මිස්ට් එකේ. බලමු. එතකොට මෙන්න මේ ලස්සන මාර්ගයේ මේ ලස්සන වටපිටාව බලන අපි ඉස්සරහට එනකොට මෙන්න මේ පැත්තේ දකුණු පැත්තෙන් තියෙනවා වොෂ්රූම් තියෙනවා. එතන ටැප් එකක් දාලා තියෙනවා. එතන වතුර බොන්න එහෙමත් පුළුවන් ඇති. ඔව්. පිරිසිදු වතුරනේ. අතන තමයි වොෂ්රූම් තියෙන්නේ. කොමඩ්ස් එහෙම තියෙනවා. ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. තව පොඩි දුරයි. මේ පේන මානේ ඉන්නේ අපි දැන්. view එකනේ. මෙතෙන්ද එහා පැත්තේ. අපි ඉස්සරහට යමු. යා. වොෂ්රූමුත් පේන විදියට නම් පිරිසිදුව තියෙනවා වගේ. ඔව් අපි ළඟට ගියේ නෑ. ඔව් ළඟට ගියේ නෑ. පැත්තට නම් පේන විදියට පිරිසිදුව තියෙනවා. මොකද මේන්ටේන් කරනවා ඇතිනේ. ඔව්. මේ ගොඩක් පරිසරයත් මෙහි විනාශ කරලා නෑ කට්ටියනේ. ඔව්. අනිත් තැන් වලට වැඩිය මෙතන හොඳට තියෙනවා. මෙන්න මීහරක් යාළුවෝ ටිකකුත් ඉන්නවා. ආන්න පේනවා හුලංගල view point එක. සෙනගෙනවා. ඔව් මොකද ඉතින් අපි පහු කරගෙන බයික් වල එහෙම කට්ටිය යනවා. ඉතින් මේ කොළ පාට ගතිය නම් මාර විදියට තියෙන්නේ. ඔව් මාර සනීපයි මාර ලස්සනයි. ඉතින් මේ ගමන පල්ලෙහාන් ඉල්ල පටන් ගත්තාම කිලෝමීටර් 2.5මාරම එකම වගේ ලස්සනයි. යා වැස්සෙන් ඉස්සලා අපි යන්නත් ඕනි. ඔව්
මේ තියෙන්නේ මෙන්න මේ තියෙනවා අපි අමාරුයි හොයාගෙන ආපු ඒ ලස්සන තැන. දැන් හුලංගල view point එක. අම්මෝ ලස්සන. මිස්ටර් දානවා. view point එක උඩට ආවට පස්සේ ටික වෙලාවක් යනකොට උඩ තත්ත්වය එහෙමයි. මීදුම දාලා අර පැත්තෙන් ශ්‍රීපත් රජස්ථානයේ පේන්න ඕනි. මෙන්න ඇති පේන view එක මෙතනින් තමයි කුරුණෑගල දිස්ත්‍රික් මායිම ඒ වගේම පළාත් මායිම මේ හැමදේම තියෙන මෙතනින්. මෙන්න ලොකු සෙනගක් අදත් ඉන්නවා. මොකද මේ දවස්වල වෙයි දවස් කියලා නෑ. බයික් වල එහෙම ගොඩාක් කපල්ස් එහෙම ඇවිල්ලා තියෙනවා. ගොඩක් කට්ටිය යනවා. වෙලාව කියන අපි දෙන්නත් උඩට ආව විතරයි. ඇවිල්ලා පොඩි වෙලාවක් යනකොට පොඩි පින්නක් යනවා. කාලගුණේ හැටි ඒ වුණාට ඉතින් පුදුම ලස්සන view එකක් තියෙන්නේ. බැලූ දසත කොළ පාටයි. ඉතින් අර කන්ද උඩට යන්නත් ඕනි. අර පැත්තේ. ඒ පැත්තට යන්නත් පුළුවන්. ඔව් බලමු දැන් මේ වැස්සත් එක්ක බලමු. දැන් පොඩි පින්නක් වැටෙනකෝ. කෑම් කරන කට්ටිය එහෙම ඉතින් මේ අවට තමයි උඩත් පෙන්නන්න. දැන් යන් අපි උලංගල උඩට ගිහිල්ලා රවුමක් දාලෙමු. යා එන්න අපිත් එක්ක. හුලං දවස්වලට නම් ඉතින් මේක හරිය ලස්සනයි. මොකද මේ ගස් ඔක්කොම මේ පැත්තට නැමෙලා මේ පැත්තට නැමෙනකොට හරි ලස්සනයි. ඉතින් අද එහෙම නැහැ. කොල්ල පාට පිරුණු ලෝකෙක අද දවස. මෙතන හුලංගල view point එකේ ඉඳලා අපි උඩට මේ කන්දදී ආපුවම මේ උඩට පේන view point එක මේ view එක මේක තමයි. මේ තියෙන්නේ. පුදුම ලස්සන view එකක් පේන්නේ. ඒ කොළ පාටත් එක්ක හරි ලස්සනයි. මන්දාරම් ගතිය. ඔව්. මේ මිස්ට් එක දාලා සමහර තැන් වලට වහිනවා. ඔය ගාලට ඕන එක කරන්න පුළුවන් නේ නිදහසේ ඉඳලා. කැම්පින් කරන්න, පික්නික් කරන්න. ඒ හැම දෙයකටම කැමති දෙයකට නිදහසේ ඇවිල්ලා ඉඳලා කාලා විල යන්න පුළුවන්. උතුම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි දැන් ආයෙ පල්ලෙහාට යන්නේ. යම් පල්ලෙහාට මොකද වැස්සත් එක්ක බහින්න ඕනේ ගොඩක් පරිස්සමෙන්. ඔව් මේ ටික ටික ලිස්සනවා. සිංහම පල්ලෙහාට යන් කළා. ඉතින් ආයෙ පල්ලෙහාට ගිහිල්ලා බැලන්ස් එකේ ඉන්න නැත්තම් කැවින්න. ඔව්. ඔක්කොම කැමරා ඔක්කොමත් එක්ක අපි පල්ලෙහා. පල්ලෙහාට ගිහිල්ලා හම්බෙමු. right එහෙනම් guys අපි දැන් හුලංගලින් යන්නේ අපි උණු ප්ලේන් ටිකක් ගහන්න යන්නේ මෙතන අපි ගෙදරින් හදාගෙන ආවා අපි ගොඩක් කළා මෙතන නිදහසේ හිටියා ඉතින් හරි ලස්සන තැනක් අන්න ඔය පැත්ත බලන්න අර පැත්තේ අන්න වැස්ස එනවා
ඔව්. අන්න. ඒ කියන්නේ අන්තිම හරිය වගේ ඉන්නේ අද දවසේ. ආයෙ බෑ. ඔව් දවසේ අන්තිම හරිය. ඉතින් අපි මේ ප්ලේන් ටිකක් දීලා අපි මෙතන යනවා. අපි දෙන ගොඩක් දවස් ඉඳලා මේ ගමන එන්න ආසාවෙන් හිටියානේ. ගොඩක් දවස් ඉඳලා හිටියා මම හැමදාම. වැස්ස වැඩ ඒවා මේවත් එක්ක බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක අපි මෙතනින් ගෙන ඉවර කරනවා. දැන් කොහමත් දෙවන්ත වැස්සකට අපි දෙන්න අහු වෙනවා. ඉතින් ඒ කොහමත් කාර් එක ළඟට යනකන් සමහරවිට තෙමෙයි අපි. ඉතින් ඒ වැස්සේ සුන්දරත්වයක් ඉඳගෙන බලාගෙන හුලංගල සුන්දරත්වයක් අපි ඉඳගත්තා. ඉතින් අපි යනවා. ඉතින් ආයෙත් අපි ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. see you. දැන් ආපහු ඔයාලට අපි හුලංගල පෙන්නන්නම්. දැන් බලන්න. දැන් ඔක්කොම වැහිලා තියෙන මිස්ට් එකෙන් මේ තමයි දැන් හුලංගල. ඔව්. ඔව් අපි කලින් යනවා කොට අපි ටිකක් වෙලා හිටියට පස්සේ මේ හැමදේම වෙනස් වුණා. ඈ? අර කන්දේ හැම ඔක්කොම සම්පූර්ණයෙන් වැහුණා මේ. වැස්සක් වැහලා පායුවට පස්සේ පොඩි පින්නක් සාමාන්‍ය පොඩි වැස්සක් පොඩි වැස්සක් ඒ වුණාට සම්පූර්ණයෙන්ම දැන් වහගත්තා. ඔව්. මේ අහස බිම. බිම උතුම ලස්සනක් තියෙන වේ. එන මාර ලස්සනයි ඈ.